හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ගෙදර තියෙන පැන්ට්‍රි කබඩ් එක කරගන්න කොහොමද ඇල්මිනියම් පැන්ට්‍රි කබඩ් එක මිල ගණන් කොහොමද ගැන කතා කරන්න තම අදම වීඩියෝ කරන්නේ පැන්ට්‍රි කබඩ් වර්ගවල මිලිද මිකණන් තියෙන තමන්වාට පැන්ට්‍රි කබඩ් වර්ග පහක මිලවල් පහක් යන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකොත් දැනටමත්ව සමහරට ගෙදර පැන්ට්‍රි කබඩ්ඩයක් කරගෙන ඇති ඉස්සරට කරන්න බලාපොරොත්තුවෙන් ඇති සාමාන්‍ය පැන්ට්‍රි කබඩ් ගොඩක් ඇල්මිනියම් තමයි මොකද හරියන්නම ඇල්මිනියම් ඒ වගේවා ගොප්පල් පාවිච්චි කරන්න බෑ ගොඩක් තිරනවා ප්‍රශ්න වැඩි ඒක නිසා ඔයා දැනටම ගෙදර ඇල්මිනියම් කබඩ්ඩයක් කරගෙන තියෙන ඒක මිල ඇත්තටම සාධාරණ මිලක්ද නැත්තං ඒක බොරුවක් කල්ලද වාට හැමදේම දැම් මේ වීඩියෝකින් බැලුවයින් පස්සේ වාට තේරුම් ගන්න පුළුවන් පළවෙනියටම බලමු බොක්ස් බාර් පැන්ට්‍රි කබඩ්ඩගේ මිල ගණන් කොහොමද කියලා මේක දික්කඩියක් උඩ කබඩ් එකේ 2500ක් වගේ වෙනකොට කරගන්න පුළුවන් දික්කඩියක් යට කබඩ් එකේ 3000ක් වගේ වෙනකොට කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න මම පොඩි අදහසක් කියන්නම් මේවට යන භාණ්ඩ සම්බන්ධව අඟලේ බොක්ස් බාර් එක තමයි ෆ්‍රේම් වර්ක් එක කරගන්නේ ඊට පස්සේ ක්ලැඩින් බෝඩ් එක රඳව ගන්න පියනට භාගේ එල් එකක් ගහලා ඒකට තමයි අපි ක්ලැඩින් ෂීට් එක රඳවන්නේ ඊළඟට සරණේරු සාමාන්‍ය නෝමල් පැන්ට්‍රි ඉන්චස් නෙමෙයි නෝමල් සරණේරු තමයි මේකට දාන්නේ සාමාන්‍යයෙන් හැන්ඩල් දාන්නේ තංගල් 4ක වගේ පොඩි හැන්ඩල් එකක් ඊට පස්සේ ක්ලැඩින් ෂීට් එක භාවිතා කරන 2 mm වගේ දොරපියන් සහ තට්ටු බෙදා ගන්න තමයි මේ ක්ලැඩින් ෂීට් එක භාවිතා කරන්නේ ආයිත් දොර ලොක් වීමට මැග් භාවිතා කරනවා තව භාගේ බොක්ස් බාර් වලින් පැන්ටි තට්ටුව සකස් කරගන්න භාවිතා කරනවා සාමාන්‍ය ප්‍රධාන වශයෙන් යන භාණ්ඩ ටික තමයි ඔය මම කිව්වේ මන් දෙවනියට තෝරගත්ත පැන්ට්‍රි කබඩ් සඳහාම පැන්ට්‍රි කබඩ් බාර් වලින්ම එන ඇල්මිනියම් පිටින්ස් වලින් හදලා තියෙන KCB 0.10 යන කෝඩ් එක තියෙන ඇල්මිනියම් බාර් එකෙන් කරන පැන්ට්‍රි කබඩ් එකේ මිල ගණන් වලට පැහැදිලි කරන්න මේකෙදි දික්කඩියක මිල රුපියල් 5000ක් වගේ වෙනවා යට කබඩ් එකේ උඩ කබඩ් එකේ දික්කඩියක මිල 6500ක් වගේ වෙනවා මේකෙත් අපි බලමු මේකට යන බඩු මොනවද කියලා සරල අදහසක් ගන්න මේකේ පියනට සඳහා KCB 0.10 ඇල්මිනියම් පිටින්ස් බාර් එක පාවිච්චි කරනවා ඊළඟට ක්ලැඩින් බෝඩ් පාවිතා කරනවා 3 mm වගේ ඊට අමතරව අවුටර් ෆ්‍රේම් එක සඳහා බොක්ස් බාර් පාවිච්චි කරනවා මෙන්න මේ පැන්ට්‍රියට නම් පැන්ට්‍රි හින්ජස් භාවිතා කරනවා අර නෝමල් හින්ජස් එක නෙමෙයි හොඳ පැන්ට්‍රි හින්ජස් හැන්ඩල් වලට භාවිතා කරන සාමාන්‍ය අඟල් 5ක වගේ දිග පොඩ්ඩක් හොඳ පැන්ට්‍රි හැන්ඩල් එකක් තමයි ඒකට භාවිතා කරන්නේ ඊළඟට පැන්ට්‍රි මැග්නට් එක දොර තදවීම සඳහා තට්ටු සතහා තට්ටුව බෙදා ගැනීමට අඟලේ බොක්ස් බාර් එක තමයි මේකට පාවිච්චි කරන්නේ මේ ටික තමයි ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ අපි එහෙනම් ඊළඟ එකට යමු තුන්වෙනියට මම තෝරගත්තා බොක්ස් බාර් වලින් ෆ්‍රේම් වර්ක් එක කරලා ක්ලැඩින් බෝඩ් රවුටර් කරලා පියන් වලට බෝඩ් ෆිනිෂින් එකක් වගේ තියෙන පැන්ට්‍රි කබඩ් එකක් නිර්මාණය කරනවා ඒකෙත් ෆිනිෂින් එක හොඳයි ඒක නිසා මම ඒකේ දික්කඩියක මිල සඳහන් කරන්නම් රියල් 10500ක් වගේ වෙනවා යට කබඩ් එකේ උඩ කබඩ් එකේ දික්කඩිය 11500ක් වගේ වෙනවා අපි මේකත් අදහසක් ගන්න මොන වගේ භාණ්ඩද යන්නේ කියලා පොඩ්ඩක් බලමු මේකට බොක්ස් බාර් අඟල හෝ අඟල් එකමාර සම්පූර්ණ ෆ්‍රේම් වර්ක් එක පියන් සහ අවුටර් ෆ්‍රේම් සකස් කරන්න භාවිතා කරනවා මේකටත් හොඳ පැන්ට්‍රි හින්ජස් සාමාන්‍ය පාවිච්චි කරන්න පුළුවන් මේ මිලේ හැටියට හොඳ හැන්ඩල් පාවිච්චි කරන්න පුළුවන් අඟල් 6ක වගේ දොර ලොක් වෙන්න මැග්නට් තට්ටු බෙදා ගන්න අඟලේ බොක්ස් බාර් මේකට රවුටර් කරලා ගන්න නිසා ගොඩක් දුරට 4 mm හා 3 mm ක්ලැඩින් ෂීට් භාවිතා කරනවා මේකෙත් හොඳ බෝඩ් වලින් කරන ලද පෙනුමක් තියෙන පැන්ට්‍රි කබඩ් එකක් තමයි මේකත් ඊළඟට හතරවෙනියට මම තෝරගත්තා සාමාන්‍ය හැන්ඩල් නැති පැන්ට්‍රි කබඩ් කියලා කියන මේකත් බෝඩ් ෆිනිෂින් එකක් වගේ තමයි තියෙන්නේ මේකට හැන්ඩල් එකක් වෙනම හයි කරන්නේ මේකට මේ සම්පූර්ණ ඇල්මිනියම් පිටින්ස් බාර් වලින්ම තමයි හැන්ඩල් එක එන්නේ ඔයාලට තේරුම් ගන්න මම බාර් දෙක මේකේ කෝඩ් සඳහන් කරන්න මේක පෙනුම මෙලමයින් බෝඩ් සහ MDF බෝඩ් පෙනුමක් වගේ හොඳ පෙනුමක් තියෙනවා අපි බලමු එහෙනම් මේකට භාණ්ඩ කියලා භාණ්ඩ වලට කලින් අපි මේකේ මිල ගණන් පොඩ්ඩක් බලමු මේකේ දික්කඩියක් 13500ක් වෙනවා යට කබඩ් එකේ උඩ කබඩ් එකේ දික්කඩියක් 14500ක් වෙනවා අපි බලමු මේකට නිර්මාණය කිරීමට යන භාණ්ඩ මොනවද කියලා KCB 0.15 සහ KCB 0.16 මේ ටයිප් එකේ බාර් වර්ග ගොඩක් තියෙනවා මේ මම කියන්නේ සාමාන්‍යයෙන් ඇල්මෙක්ස් එකේ බාර් මොඩල් එක මේකට එන්නේ හැන්ඩල් එක වෙනුවට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ මේ හැන්ඩල් KCB 0.16 කියන ඇල්මිනියම් පිටින්ස් බාර් එක ඊට අමතරව මේක බොක්ස් බාර් ෆ්‍රේම් වර්ක් එක සිදු කරගන්නවා තට්ටු සඳහා අඟලේ බොක්ස් බාර් එක භාවිතා කරනවා පියන් සහ තට්ටු සඳහා 3 mm ක්ලැඩින් ෂීට් තමයි භාවිතා කරන්නේ මේකෙදි දොරවල් ලොක් කර ගැනීම සඳහා මැග්නට්
භාවිතා කරනවා. මේකටත් හොඳ ගුණාත්මක පැන්ට්‍රි හින්ජස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ පැන්ට්‍රීත් ගොඩක් හොඳ මොඩර්න් ලුක් එකක් හොඳ ලස්සනක් තියෙන බෝඩ් පැන්ට්‍රි සිස්ටම් එකක් තමයි මේකත්. පස්සනියට තෝරගත්තමම බස් බොඩි සඳහා පාවිච්චි කරන තහඩු ශීට් එකෙන් කරන පැන්ට්‍රිය ගැන විස්තර කරන්න. මේක පැන්ට්‍රියේ දික්කඩියක් රුපියල් 15,500ක් වෙනවා යට කබඩ් එකේ. උඩ කබඩ් එකේ දික්කඩියක් 16,500ක් වෙනවා. අපි මේකෙත් බලමු මේකට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ මොනවද කියලා දලා අදහසක් ගන්න. මේකට ප්‍රධාන වශයෙන් අර බස් බොඩි නිර්මාණය කිරීමට පාවිච්චි කරන තහඩු ප්ලේට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක නවලා පියන් සඳහා රවුට කරලා ගහනවා වගේම බොක්ස් ටයිප් එකක් පේන්න ගොඩක් පිනිෂින් තියෙන පැන්ට්‍රි කබඩ් එකක්. මේක සඳහා ෆ්‍රේම් වර්ක් එකට බොක්ස් බාර් පාවිච්චි කරනවා. අඟල 1.5 වගේ බොක්ස් බාර්. මේකෙත් ගොඩක් දුරට හැන්ඩල් පිටින් සෙට් වෙන්නේ නැහැ. අර අපි කලින් කතා කරපු එක වගේ බාර් එකක් තමයි දිගට සෙට් වෙන්නේ. හැන්ඩල් එක එළියෙන් පේන්නේ නැහැ. පැන්ට්‍රි හින්ජස් ඒකත් හොඳම පැන්ට්‍රි හින්ජස් පාවිච්චි කරන්න පුළුවන් මේකට. දොර ලොක් වීම සඳහා මැග්නට් භාවිතා වෙනවා. අඟලේ බොක්ස් බාර් එක වගේ බාර් භාවිතා කරනවා. මේකේ ශක්තිය ලබා ගැනීමට මම හිතනවා දැන් අපි පැන්ට්‍රි කබඩ් පහේම විස්තර ඔයාලට පැහැදිලි කරා. මම ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මේ පැන්ට්‍රි කබඩ් වල විස්තර දැනගත්තට බෑ. ඔයාලට මේකෙත් තියෙනවා කම්පැනි සහ එක භාණ්ඩ නිෂ්පාදනය කරන කම්පැනිත් එක්ක මේකේ ප්‍රයිසස් වෙනස් වෙනවා. එතකොට ඒ ඔයාලට වැඩි ගාණක් කියලා අඩු ක්වොලිටියේ පැන්ට්‍රියක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒ ගැන මම පැහැදිලි කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. ඒක නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට තව විස්තර පැහැදිලිව දැනගන්න පුළුවන්. පැන්ට්‍රි කබඩ් එකක් කරන්න බලාගෙන ඉන්න යාළුවෙක් හරි කවුරු හරි ඉන්නවනම් එයාලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සැමට සුබ දවස ප්‍රාර්ථනා කරනවා.